අද පොඩි වෙනස් වීඩියෝ එකක් මම පෙන්වන්න යන්නේ මම වර්ක්අවුට් කරන ජිම් එක. ඔයගොල්ලෝ දන්නවනේ මම ෆිට්නස් වලට මාර මාසයි. මම අනික ප්‍රීච් කරන හැම ස්ටුඩන්ට් කෙනෙක්ම ජිම් එකට යන්න ඕනේ. ෆිට්නස් එක තියාගෙන ඉන්න ඕනේ. ඒකේ තමයි මෙන්ටල් ස්ට්‍රෙන්ත් එකක් තියාගන්න. ඉතින් මම මසල්ස් හදාගන්න නැති වුණත් ඔයගොල්ලෝ හැමෝම ජිම් එකට ගිහලා ෆිට්නස් ලෙවල් එක තියාගන්න ඕනේ. ජිම් කියන්නේ හැමතිස්සෙම මසල්ස් ග්‍රෝ එක වෙන එකක් නෙමෙයි. මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක. මට මේ ජිම් එක මාර විදිහට සපෝට් කරා මෙන්ටලි මගේ ස්ට්‍රෙන්ත් එක හදාගන්න. මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක. දැන් ඔයා වේට් එකක් උස්සනකොට මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක ඩෙවලොප් වෙන්නේ ඒකෙන්. ඉතින් මම ඒක හොඳටම දැක්කා. අනික හැමදාම ඒතර පොසිටිව්ලි තමන්ට ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් දැන් ඒක ගැන මට වෙනම කතා කරන්න පුළුවන්. මම දැන් මම මේ ඕස්ට්‍රේලියාවේ ජිම්ස් 4ක් විතර මම try කරා. දැන් මේ මගේ කරන්ට් ජිම් එක. මේක එච්චරම ඇඩ්වාන්ස් ජිම් එකක් නෙමෙයි. මම කලින් ගිය ජිම් වලට වඩා ඇඩ්වාන්ස් නෑ. හැබැයි මේක ඉතින් දැන් තියෙන ගෙදර ළඟ තියෙන. ඒක නිසා තමයි මම මේ membership එක ගත්තේ. දැන් මම ඕගොල්ලෝ පෙන්නන්නම් මොන වගේද කියලා. හොඳේ. මේක එච්චර ලොකු නෑ. හැබැයි ඔන්න මම ඉන්නවා. දැක්කද biceps arms හොඳට තියෙනවා. දැන් මේක ස්කොට් ට්‍රැක් එක. ඊට පස්සේ අතනත් තව ස්කොට් ට්‍රැක් එකක් තියෙනවා. ඊට පස්සේ මේකත් ලෙග් මැෂින් එකක්. මරු ලෙග් මැෂින් එක. මෙතනත් පොඩි ස්කොට් ට්‍රැක් එකක් තියෙනවා. දැන් මේ මීටරට හොඳ ජිම්ස් තියෙනවා. හොඳේ. ඔයගොල්ලෝ ඒක ඔලුවට ගන්න. මීටරට හොඳ ජිම්ස් තියෙනවා. මේ මම දැන් යන්නේ මගේ ගෙදර ළඟ එකට. හොඳේ. ප්‍රීචර් කර්ල්ස්, ස්මිත් මැෂින්. ඔයගොල්ලෝ කේබල්ස් ඕනනම් කේබල්ස් තියෙනවා. තව මෙතන ඔයගොල්ලෝ අර මේ දුවන ඒව මේව කරන්න ඕන නම් ඒවත් තියෙනවා. සෝ ලොකු ස්පේස් එකක් තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ මම මේ ජිම් එකට ආස දැන් මේ ඔයගොල්ලෝ දැක්කනේ අතන ස්පේස් එක තිබ්බා මෙතන ස්පේස් එක තියෙනවා. දැන් ඊළඟට මම පෙන්නන්න යන්නේ මෙන්න මේ ආස. කොහොමද? වෙනම ඒරියා එකක් Tamanට පන්චින් අරව මේවා කරා. ඉතින් මම ආස මේ ඒරියා එකේ. මම මේ ඒරියා එකේ ගොඩක් වෙලා ඉන්නවා. ඒ තමන්ගේ කාරුත් එන්නෙත් නෑ. ඉතින් crowded වුණත් කාරුත් එන්නේ නෑ. දැන් අර දැක්කද? වෙලාව 1:20යි. ඒකයි කාරුත් නැත්තේ. හරි? දැන් මම ඔයගොල්ලෝ අනිත් පැත්තත් පෙන්නන්න. මීට වඩා ජිම්ස් ලොකු ජිම්ස් වලට මම ගිහිල්ලා තියෙනවා. ඊට වඩා හොඳ ලොකු ජිම්ස් තියෙනවත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ නිකන් රෆ් අයිඩියා එකක්. හොඳේ. දැන් අපි මෙතනින් මෙහෙම ඇවිද්දා. washrooms තියෙනවා. මේක මේ automatic light මතක හැටියට ඔය තියෙන automatic lights. ඊට පස්සේ අපි ඔහොම කෙලින් ගියාම dumbbells තියෙනවා. මේ ඔක්කොම කිලෝස් වලින් තියෙන්නේ. so 50 kilos වෙනකම් මෙතන තියෙනවා. මම නම් depending on the exercise මට මං හිතන්නේ මං කරා 40 kilos. මෙන්න මේ 40 kilos මං කරා dumbbell bench press. ඊට පස්සේ මේ machines අරව මේවා තියෙනවා. ඔයගොල්ලෝ දන්නනේ ඔක්කොම machines, treadmills අතන. ඊට පස්සේ පොඩි මේ vending machine එකක් තියෙනවා. drinks ඒවා මේවා ගන්න. බලමු අපි drinks මොනවද තියෙන්නේ කියලා. හැබැයි එතනින් මම normally ගන්න. ඉතින් ගණන්නේ වැඩක් නෑ අනික ඉතින්. energy drinks එහෙම තියෙනවා. $5 10 ඒක ඊට වඩා ගණන්. ඒක නිසා ඔයගොල්ලෝ shopping මේ mall එකෙන් ඒ shopping center එකේ shopping center නෙමෙයි. මොකද්ද මේ ඔළුවට එන්නෙත් නෑ අප්පා. මොකද්ද වචනේ කියලා. මේ supermarket එකෙන් ගන්න පුළුවන්. supermarket එකෙන් ගන්න පුළුවන්. මේ $5 too expensive. ඉතින් 560 ඒක ටිකක් expensive. normally vending machines වල expensive ඇයි. ඒගොල්ලෝගේ ගානත් හදා ගන්න ඕනේනේ. treadmills ටික තියෙනවා. ඉතින් මෙතනට තමයි මම normally එන්නේ. මම හැම branch එකකටම අරන් තියෙන්නේ. ඒතකොට මට වෙන branch එකකට යන්න බෑ. යාළුවොත් එක්ක workout කරනකොට ඒගොල්ලෝ ගෙදර ළඟ branch එකට තමයි යන්නේ. මම තනියෙන් කරනකොට මෙතන ඉන්නේ. ඉතින් ෆිට්නස් කියන එක ඕගොල්ලෝ කරන්න ඕනේ ඇත්තට. ඒ කියන්නේ ඇඟ හදාගන්න නැති වුණත් මම කියන එක තමයි මේකෙන් තමන්ගේ මනස ස්ට්‍රෝං තියාගන්නවා. අනික ඉතින් මම ටිකක් ෆිට්නස් වලට තව වැඩි අය මම කරාටි මේව කරා. අනික මගේ TikTok page එකෙත් මම 98000 followers විතර grow කරලා තියෙනවා internationally. හැම රටකින්ම crowd එකක් ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම මගේ ෆිට්නස් ඒවා තමයි බලන්නේ. ඉතින් මම YouTube channel එකේ ෆිට්නස් උත් දාන්න ඉන්නේ තව ඉස්සරහට. හැබැයි මට මේ ඕගොල්ලන්ට අර ඕස්ට්‍රේලියාව ගැන කියලා දෙන්න ඕන නිසා තමයි මම දැන් ඔක්කොම සිංහලෙන් වීඩියෝස් දාලා ඒතකොට ඕගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවනේ. එහෙනම් ඉතින් හොඳට ස්ට්‍රෝං එකට ඉන්න වෙනවා. ජය වේවා.